Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මම day vlog එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් මේ වෙලාවේ වෙලාව 10 මාරට වගේ උදේ. ඉතින් ඔන්න මේ වෙද්දි නම් අපේ බබා නිදි උදේ nap time එක යාගේ. එයා නාලා උදේට කාලා එහෙම පොඩ්ඩක් සෙල්ලම් කරලා නිදි. මට පොඩි වැඩ වගේක් තියෙන ඔෆිස් එකේ. මම ඉතින් සමපෝෂකකුත් හදාගෙන පල්ලෙහාට යන්න තමයි මේ හදන්නේ. ඉතින් අද ඔයගොල්ලොත් එකතු වෙලා ඉන්නකො මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න මේ ෆස්ට් ටයිම් තමයි මම ඔයගලන්ට අරගෙන ඉන්නේ. මම හැමතිස්සෙම කියනවානේ මම බිසි මේ දවස්වල කියලා. මොනවද කරන වැඩ කියලා. ඔයාලා දන්නේ නැහනේ. ඉතින් ඔයාලට අද බලන්න පුළුවන් ටිකක් මගේ දවසින් ටිකක් මොනවාද මේ මම කරන්නේ කියලා. ඉතින් ඔන්න දැන් නම් මම කරන්නේ මගේ monthly database එක පොඩ්ඩක් බලනවා. online කොහොමද මේ පාර sale එක තියෙන්නේ කියලා. කලින් customers ලාට waybill system එකට තමයි product බෙදා හැරීම් කටයුතු කරේ. දැන් waybill system එක නෙමෙයි තියෙන්නේ. ඔක්කොම software තමයි update system එකක් තමයි තියෙන්නේ. ඉතින් උදේ වරුවේ බබාගේ වැඩ ටිකයි උයන වැඩ ටික ඉවර කරලා තමයි මම පල්ලෙහා ඔෆිස් එකට එන්නේ මගේ වැඩ ටික කරගන්න. බබාවත් නිදි කරලාම මට ටිකක් ලේසි. සමහර වෙලාවට මම එයා ගෙනල්ලා තියලා වැඩ කරගන්නවා. ඒ මට ඒක ටිකක් කරදරයි. ඉතින් මම ගොඩාක් try කරන්නේ එයාව නිදි කරලා මගේ වැඩ ටික කරගන්න. ඉතින් ඒක නිසා මම ටට්ටක් ගාලා මගේ දවසේ වැඩ ටික කරගන්නවා. අනේ ඒ නිසා තමයි මට vlogs අරන් එන්න පොඩ්ඩක් මේ දවස්වල පරක්කු වෙලා තියෙනවා. හැබැයි මම පුළුවන් හැම වෙලාවකම කොයි හරි විශේෂ තැනකට ගියත් ඔයාලට බලන්න අනිවාර්යයෙන්ම vlogs අරන් එනවා. ඉතින් ඉස්සරහට මම හිතාගෙන ඉන්නවා ඔයාලට එක දිගට vlogs අරන් යන්න. ලස්සන vlogs ටිකක් ඉස්සරහට එයි. මිකේලිගේ බර්ත්ඩේ එකක් එනවා ඉස්සරහට. අපි බලමු අපි ඒකට රෙඩි වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වැඩ කරන ගමන් මම චුට්ටක් කතා කරන්න. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට ලැබිලා තියෙන තැන ගැන සතුටින් ඉන්නේ. ඔයාට ලැබිලා තියෙන පවුලේ අය ගැන, ඔයාට ලැබිලා තියෙන ඔයාගේ යාළුවෝ ගැන, ඔයාට ලැබිලා තියෙන ඔයා ආදරය කරන කෙනා ගැන, එහෙම නැත්නම් ඔයාගේ හස්බන්ඩ් ගැන, වයිෆ් ගැන, එහෙමත් නැත්නම් ඔයාගේ දරුවෝ ගැන, ඔයාගේ වටපිටාව ගැන හැමදේම ගැන ඔයා තෘප්තිමත්ද? මොකද ඒ හැම දෙයකින්ම අපිට පාඩමක් උගන්වන නිසා. සමහර දේවල් අපේ ජීවිතයට ලැබෙන්නේ නැත්තේ අපේ නරක කාලේ නිසා නෙවෙයි. අපේ ජීවිතයට අත්දැකීමක් ඕන නිසා. මම නම් එහෙම තමයි හිතන්නේ. එහෙම හිතුවම අපිට කවදාවත් ජීවිතේ වර්ධින්නේ නැහැ. ඔන්න ඉතින් කතාවෙන් මම ටක් ගාලා උඩට ආවා. දවල්ට අපිට කෑම ටිකක් හදාගන්න. මේ වෙලාවේ ඇත්තටම වෙලාව දවල් 2යි. ටිකක් පරක් වුණා වැඩ ගොඩාක් කරලා ආවේ මම උඩට. මේ වෙද්දී බබත් නැගිටලා හිටියේ. ඉතින් මම ටක් ගාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න ගත්තා. ඒකට අවශ්‍ය කරන තක්කාලි, ලුණු, සුදු ලුණු වගේ දේවල් මම මේ වගේ බොක්ස් වලට දාලා ඒ කියන්නේ ගෙනාවට පස්සේ
හොඳට සෝදලා තෙත බේරෙන්න තියලා ටිෂූ දාලා බොක්ස් වල දාලා තමයි ෆ්‍රිජ් එකට දාලා තියන්නේ. එතකොට මට ඉක්මනට කෑම හදාගන්න ලේසි වෙන නිසා. මම කරපිංචත් එහෙම තමයි දාලා තියන්නේ. කරපිංච නම් අපේ ගෙදර තියෙනවා. ඒ උනාට පල්ලෙහාට ගිහින් කඩන්න කරන්න හිම හැමතිස්සෙම අමාරු නිසා කරපිංචත් ඒ විදියට සෝදලා වතුර බේරෙන්න තියලා කොළ සූරලා ටිෂූ එකක් දාපු පුංචි කන්ටේනර් බොටල් එකකට වගේ දාලා උළුහල් ඇට ටිකක් දානවා. එතකොට කරපිංච වලට මුකුත්ම වෙන්නේ නැහැ. ඔන්න ඉතින් මම මේ වගේ අද ඉස්සෝ දාලා තමයි ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තේ. ඉතින් මම ඒ වෙලාවෙම බත් එක උයලා ගත්තේ පරණ බත් නෙවෙයි නිසා තමයි මෙහෙම බත් එක ටිකක් අර තාම රස්නේ ගතියෙන් තියෙන නිසා තමයි පොඩ්ඩක් කැට වගේ ගතියක් තියෙන. ඉතින් ළමයි මේක හරිම රසට තිබ්බා ඒ වෙලාවේ. ඉතින් ඇත්තටම අපි ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ මෙහෙම හදාගෙන කනවා නම් උණුවෙන්ම කෑවොත් තමයි ඒකේ රස එන්නේ. පස්සේ මම අන්තිමේදී සෝයා සෝස් ටිකකුත් ඇඩ් කරා. ඒක මේකේ නැහැ. ඉතින් අද දවල් කෑමට හස්බන්ඩ් ගෙදර හිටියේ නෑ. මමයි අපේ නංගි හිටියා. මිකි බබා හිටියා. කෑම එහෙම කාලා මම ඊට පස්සේ දවල් වෙලා ඒ කියන්නේ 3:00 4ට වගේ පටන් ගත්තා. මේ දවස්වල කොළ හැලෙනවනේ ළමයි හරියට මිදුල ඔක්කොම හැඩි වෙලා තිබුණා. ඉතින් ගොඩාක් තියෙනවා අතු ගන්න අපේ මිදුලේ. ඉතින් ඒ ටික ඔක්කොම අතු ගාලා ඔක්කොම එකතු කරලා පුච්චලා දාන්න ඕනේ කියලා හිතුවම ඉතින් හැමදාම මෙහෙම අතු ගාලා පුච්චලා දානවා. ඒත් මේ දවස්වල නම් ගොඩාක් කොළ හැලෙනවා ගස්වල. කපන්නත් බෑ තියෙන රස්නෙත් එක්ක. මම ඉතින් ඔන්න මේ ගොඩාක් වෙලා යන වීඩියෝ එකක් තමයි ෆාස්ට් ෆෝවර්ඩ් ඕගලන්ට දාලා තියෙන්නේ. ඒ වීඩියෝස් ටික සැටිස්ෆයින් වගේ කියලා මට හිතෙනවා. එහෙම දැම්මම නේද? මට දැන් නිකන් වොයිස් කරද්දී ඒක බලද්දී එහෙම හිතුණා. හරි. ඉතින් ඔන්න මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට vlogs ගොඩාක් ගේන්න ඔයගලන්ට. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරනවා subscribe කරලා එකතු වෙන්න කියලා. ඔන්න ඉතින් මම ඊයේ මේ වීඩියෝ එක කරපු දවසට කලින් දවසේ මම චීස් කේක් එකක් හදන්න ලෑස්ති වුණා. ඔන්න මම මේ වීඩියෝ එකත් මේකටම ඇඩ් කරා ඔයාලට බලන්න. මම මේක හදන්න ගත්තේ අනෝමාන්ටිගේ රෙසිපි එකක් දැකලා. අනෝමාන්ටි මේ වගේ කර්ඩ් වලින් මේ කර්ඩ් එකෙන් තමයි යා හදන්න ගත්තේ. මමත් ඉතින් පොඩි try එකක් දුන්නා. ඇත්තටම රසට ආවා ඒක. අපි බලමු එහෙනම් කොහොමද මම හැදුවේ කියලා. ඔන්න ඉතින් මම මේ වෙලාවේ තියාගත්තා චීස් කේක් එකක් හදන්න ගෙදරදී. මම මේක හදන්න ඉන්ස්පයර් වුණේ අනෝමාන්ටිගේ රෙසිපි එකක් දැක්කමම අන්න ඒකෙන් තමයි. හරි. මම ඔයාලට කියන්නම් මම රෙඩි කරගත්තේ මොනවද කියලා. මම රෙඩි කරගත්තා මම ගත්ත ක්‍රස්ට් එකට මම ගත්තේ මොනවද මේ බටර් කැරොල්ස්. අන්න හරි. ලිටල් ලයන් එකේ බටර් කැරොල්ස් එක ගත්තේ මේ වගේ පවුඩර් එකට එනකම් බ්ලෙන්ඩ් කරගත්තා. මේකට තාම මුකුත්ම දැම්මේ නැහැ. ඒ බිස්කට් එක විතරමයි. ඒ විතර තැටි ඒව මේව නැහැ කේක් හදන්න නැති නිසා. ඉතින් මේ වගේ මම බටර් ගාලා ගත්තා. මගේ ඩිෂ් දෙකක්. මම දන්නේ ඒකට හරියයිද කියලා අපි try එකක් කියලා බලමු. ඒ වගේම ඉස්සෙල්ලා ඔයාලා දැක්ක විදියට ඒ කර්ඩ් එක මම හොඳට වතුර අයින් වෙන්න අවශ්‍ය දාලා තිබුණා. ඒක දැන් හරි ගානට තික් එකට ඇවිල්ලා තියෙනවා ක්‍රීම් වෙලා. මේ ඒක මම මික්ස් කරනවා මෙන්න මේ හැපි කව් එකේ ක්‍රීම් චීස් එක. මේක ගොඩක් ගණන් නිසානේ කර්ඩ් දාන්න වෙලා තියෙන්නේ. බලමු මේකත් දාලා කොහොමද කියලා රස. මම හිතනවා රස වෙයි කියලා. මම මීට කලින් නම් try කළා නෑ මේවා කිසි දෙයක් මේ රෙසිපි. ඒ වගේම මම බටර් එක විදිහට පාවිච්චි කරන්නේ මේ පාර ඇස්ට්‍රා එක.
ඇස්ට්‍රා එකත් ඩබල් බොයිල් කරගත්තා. මේ ඔයාලට පැහැදිලිව පේන්නේ නැත්නම් අනේ සෝරි. මම දැන් මේක එකතු කරගන්නවා මගේ බිස්කට් මිශ්‍රණයට. මේ විදිහට එකතු කරගන්නවා. ක්‍රස්ට් එක විදිහට. දැන් මම මේක හොඳට හැම දෙකෙන් මික්ස් කරගන්නවා. හිතෙනවා පේස්ට් එක හරි වගේ කියලා. බලමු කොහොමද රසනේ වෙන්න ඕනේ තමයි. මම මේකට පාවිච්චි කරන්නේ උඩින් ටොපින් එක විදියට මම ස්ට්‍රෝබෙරි නෙවෙයි දාන්නේ. මට ස්ට්‍රෝබෙරි හොයා ගන්නත් බැරි වුණා. ස්ට්‍රෝබෙරි කාලෙක තියෙනවා ස්ට්‍රෝබෙරි කාලෙකදී නෑ. ඉතින් මේ කාලෙදී ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් නේ පයිනැපල්ස්. ඉතින් මම පයිනැපල්ස් ගෙනාවා. මට හිතෙනවා අන්නාසිත් ගොඩක් රස වෙයි කියලා. ඒක දාලා බලමු මම දාලා බලලා කියන්න කොහොමද කියලා. මේ විදියට හොඳට මේක මේ බිස්කට් එක හොඳට වෙට් වෙන්න ඕනේ බටර් එකේ. මට හිතනවා හරි ගානට වෙට් වෙලා තියෙනවා කියලා. නේ. දැන් මම බටර් ගාගෙන ප්‍රිපෙයාර් කරගන්න මෙන්න මේ ඩිෂ් දෙකට මේ ක්‍රස්ට් දෙක දාගන්නවා. මම මේ පැරිස් එකේ චීස් කේක් එක විතරමයි කන්න කැමති. ඒක පුදුම රසයි බ්ලූබෙරි චීස් කේක් එක. මම හිතන්නේ කාපු අය දන්න නැති ඔබ දකින්න මේ බලන ඔයාලත් කාලා ඇති. කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඇත්තටම පුදුම රසයි. ඒ වගේම ගොඩාක් එක්ස්පෙන්සිව්. මම හිතන්නේ පීස් එකක් දැන් වෙනවා 1125 වගේ. මොකට විදිහට එන්නට ගොඩක් රසයි. හොඳටම තියෙනවා. ඒ හැම වෙලාවෙ තියෙන ළමයි ක්‍රීම් චීස් ලංකාවේ ගොඩක් ගන්න නිසා. ඉතින් අපි හදලා බලමු කොහොමද කියලා. අපි බජට් එකට හරියන විදිහට හැමෝටම හදන්න පුළුවන් විදිහට චීස් කේක් එකක්. කර්ඩ් දාලා අනමාන්ගේ රෙසිපි එකම දැකලා මට හිතුණා අසර මේ කියලා බලමුකෝ. මේ වගේ ක්‍රස්ට් එක හොඳට ටයිට් කරගත්තා මම. දැන් මේක අපි ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. half an hour වගේ අපි ෆ්‍රිජ් එකේ දාගමු. දැන් මේක හොඳට හයි වෙනවානේ. හරි. දැන් මේ තියෙන්නේ ජෙලටින් ඕන වෙනවා මේකට. ජෙලටින් නෙමෙයි ජෙලටින්. මේකෙන් මේ සෝරි තේ හඳක් තමයි දාන්න නම් කිව්වේ. ඒ වගේම අයිසින් සුගර් ඕන වෙනවා කිව්වා. ඉතින් අයිසින් සුගර් අපේ ගෙදර තිබ්බා. මේකත් මික්ස් කරගන්නකොට අපි දාමු පොඩ. හරි. දැන් අපි මික්ස්චර් එක හදාගමු. ක්‍රීම් චීස් ටිකක් දාගමු. ක්‍රීම් චීස් එකේ තියෙන මේ වතුර ටික අයින් කරගමු. මෙන්න පොඩ්ඩක් අපි පේස්ට් නිකන් පොඩි ලික්විඩ් ගතියක් වගේ නිකන් මික්ස් කරගන්න. මම මික්ස් කරගෙන එන්නම්. ඉතින් මම මේ වගේ පේස්ට් එකක් වෙනකම් මික්ස් කරගත්තා. හරි. මේ ක්‍රස්ට් දෙකම දැන් ටික හයි වෙලා තියෙන්නේ. මම දැන් ඒක දාගන්නවා. හරි guys මම ඔන්න ටොපින් එකක් හදාගත්තා. අන්නාසි ටික බ්ලෙන්ඩ් කරලා සීනි දාලා ඔන්න එකත් හදාගත්තා. ටොපින්ස් ටික දැන් දාගන්න යන්නේ.
හරි ඉතින් ඔන්න ඔයගොල්ලන් රෙසිපි එක බලපු වෙලාවේ මම මිදුලත් අතු ගාලා වොෂ් එකකුත් දාගෙන මේ වෙලාවේ හවස ටී එක බොන්න තමයි මේ යන්නේ. ඉතින් ටී එක බොන්න කලින් බලමු අපි ඊයේ හදපු චීස් කේක් එක කොහොමද කියලා. මේක ගානට සෙට් වෙලා තියෙන්නේ. මම ඉවසීමෙන් හිටියා ඔයාලත් එක්ක ටේස්ට් කරලා බලන්න. මම මේකේ හැඩේ ගැන වැඩි හිතන්න එපා. හැබැයි රස පාටයි. ඇත්තටම රසයි. පේනද ඔයගලන්ට? टॉपिंग එකයි චීස් කේක් එකයි ක්‍රස්ට් එකයි වෙන වෙනම තියෙන්නේ. ඔක්කොම හොඳට කටේ මෙල්ට් වෙනවා. සුපිරියක්. අනිවාර්යයෙන්ම හදලා බලන්න. කමෙන්ට් එකක් දාන්න මට කොහොමද කියලා. ඊට පස්සේ ඔන්න හවස් වෙලා මම මිකේලිට සීරියල් එකක් හදාගන්න යන්නේ. එයාගේ හවස ස්නැක් එක විදිහට. එයා මේ සීරියල් එකට ටිකක් කැමති. මේකේ නට්ස් වර්ග, ඕට්ස් ඔක්කොම මික්ස් වෙලා තියෙන සීරියල් එකක්. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් එක මික්ස් කරලා තමයි මේක දෙන්නේ. හැමදාම දෙන්නේ නැහැ. ඉඳලා හිටලා එයාට පොඩි බඩගින්නක් ආවොත් එයා කැමති වගේ කියලා මට හිතුණොත් ඒ වෙලාවට හදලා දෙනවා. ඉතින් මේ වෙලාවේ මගේ වොයිස් එක පොඩ්ඩක් අපහසු වගේ නම් මට සමා වෙන්න. මේ ටික මම වොයිස් කරද්දි පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. හැබැයි මේ වීඩියෝ එක ඉක්මනට අප්ලෝඩ් කරගන්න ඕන නිසා මං ඉතින් ඔන්න ඒ ගැන හිතන්නේ නැතුව වොයිස් කළා. ඉතින් මිකේලිත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කර කර හිටියා හස්බන්ඩ්ුත් ගෙදර එනකන්. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක ඔන්න හැව්ලොක් සිටි මෝල් එකට ආවා. මිකේලිව පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් ගොඩ කාලෙකින් එක්කන් එන්න බැරි වුණ නිසා ඉතින් හැව්ලොක් එකෙත් මම පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලට බලන්න. ඉතින් ඔන්න එයා ආසම තැනකට එක්කන් ආවා අපි සෙල්ලම් කරන්න යාට. ඉතින් මෙතන එදා ගොඩක් සෙනග හිටියේ නැහැ. ඔන්න ඉතින් මෙතනත් අපි ප්ලේ කරා. ඔන්න ඉතින් ප්ලේ කරලා මම මෙයාවත් වින් කරා. ඉතින් අපි ඊට පස්සේ මෙතනින් එළියට ඇවිල්ලා කෙලින්ම ගියේ කෑම කන්න. මොකද ඒ වෙලාවේ ගොඩක් බඩගිනි අපි දෙන්නටම. මම හිතන්නේ මේ වෙනකොටත් වෙලාව 9ට වගේ ඇති. ඔන්නෝම තමයි ඉතින් අද දවස ගත වුණේ. මම ඉස්සරහට vlogs ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ටිකේ පොඩ්ඩක් බිසි වෙලා හිටපු නිසා එඩිට් කරගන්න අමාරු වුණා. ඔන්න මාත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. Thanks for watching. Bye bye.